හායි අද හදමු රසම රස කොස් කරි එකක්. මුලින්ම කොස් එක මේ වගේ හොඳට සුද්ධ කරගන්න. ඊට පස්සේ මේ කොසට ටිකත් මේ වගේ තලා ගන්න. ඊට පස්සේ තෙල් එකට මම මේ දීලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් සහ ස්පයිසස් දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. ඒ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ කොසට ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ඒත් එක්කම කපාගත්ත කොස් ටිකත් එකතු කරලා ඒකත් හොඳට මික්ස් කරලා මම මේ වෙලාවේ දියගිරි එකතු කරගෙන චුට්ට වෙලාවක් වහලා උයා ගන්නවා. ඊට පස්සේ මම උකු පොල් කිරිත් එකතු කරගෙන මෙන්න මේ වගේ ටෙම්පරාදු එකක් හදාගෙන අපේ කොස් එක උඩින් ඒකත් දාගෙන පොඩි වෙලාවක් කොස් එක උයා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ රසම රස කොස් කරි එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේ රෙසිපි එක හදන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා ෆේවරිට් දාගන්න. ඒ වගේම තව රස රෙසිපීස් බලන්න මම ෆලෝ කරන්න. බයි බයි.